හිතවතුනි අද අපේ සාකච්ඡාව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහත්මයා සමගින් අපි ඔබෙන් විමසුවොත් ඔබතුමන්ගේ රජයට වැරදුනේ කොතනද කියලා. ඔබතුමන්ගේ පිළිතුර මොකක්ද? හතරක්. පළවෙනි කාරණාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අපිට පළල්ම ජනතාවට ඔරොත්තු දෙන සීමාවක රඳවා ගන්න බැරි වීම. ඒ සඳහා අපි කරපු යෝජනා තිබුණා. යෝජනා ක්‍රියාත්මක වුණෙත් නැහැ, පිළිගැවුණෙත් නැහැ. දෙක පාලන ශෛලිය. පාලන ශෛලිය තිබුණා එක්තරා ආධිපතිවාදී ගතියක්. ඒක එහෙම දැනුණා මිනිස්සුන්ට. එහෙම තිබුණාය කියන එකේ තේරුම මිනිස්සුන්ට දැනුණා පාලනයේ අධිපතිවාදී පාලන ශෛලිය. තුන මිනිස්සු විශ්වාස කළා මේ පාලකයෝ දූෂණයේ යෙදෙනවයි කියලා. පාලකයෝ යෙදෙනවයි කියලා මිනිස්සු සංඥානනය කරයි කියන්නේ මිනිස්සුන්ට එවැනි විශ්වාසයක් ඇති වුණා ඇති කළා. ඒ කාරණා තුන ඇරුණාම මට ඒ කියන්නේ ආපසු හිත හිතුවල බලනකොට ඒ කාරණා තුන තමයි ප්‍රධාන උනේ. ඒ ජීවන වියදම් බර. එතකොට ඔය පාලන ශෛලිය ගැන යන අතර ඇති වුණා වූ ඒ කතාබහ විරෝධය නෑ ජනයාට ඇති වුණා එකෙන් යම් කිසි පීඩනයක්. මේ අනිත් එක මේ දූෂණය පිළිබඳ ගෙනිච්ච විශාල කතාබහ. දැන් තමයි පේන්නේ එහෙම ලොකු දූෂණයක් ඔය කියන විදිහට තිබිලා නැහැ කියලා. නමුත් ඒ දවස්වල ඒ කෙරුණු කතාබහ තාම පරීක්ෂණ අවසන් නැහැ. තාම සියලු පරීක්ෂණ අවසන් නැහැ. නමුත් කොහොමේ දැන් මංගල සමරවීර මහත්තයා කියලා තියෙනවා එදා අඩලියගම ඇතුලින් යනකොට ජනාධිපතිතුමා රුපියල් 5000 නෝට්ටු ඩොලර් නෝට්ටු මිටි බැඳපු කන්ටේනර් ගණනාවක් ගෙනිච්චයි. ඉතින් ඔය කන්ටේනර් එකක්වත් හොයාගන්න බෑ. ඉතින් මේක පුදුම පොලිසියක්. මේ මුළු පොලිස් බලය යොදලත් කන්ටේනර් කියන්නේ මේ ඉදිකටුද? ඉතින් මේ වගේ බොරු කතා වලින් තමයි මිනිස්සු එදා එක්තරා ප්‍රමාණයකට මුසපත් උනේ. ඒකත් එක්කලා මේ විශ්වාසයක් ඇති වුණා ඕ පාලකයෝ එහෙම කරනවා ඇති වෙන්නේ නැති කියලා. නමුත් අද බලනකොට ඒ කිව්වේ මහා දැවැන්ත හොරගම් මම හැමදාම ආනෝ පාර්ලිමේන්තු අර පිටරට තියෙන මුදල් පිළිබඳ තොරතුරු කෝ හැමෝන්ගෙම මේ පිටරට බැංකුවල තියෙන තොරතුරු කෝ තාම මේකට නීති හදමින් ඉන්නවලු. පිටරට මං ඇහුවා අපි ආණ්ඩුවක් හැටියට හැම රජයකටම කිව්වද ඒ රටේ තියෙන බැංකුවල ලාංකිකයන්ගේ ගිණුම් තියෙනවා නම් ඒවයි තියෙන මුදල් කොපමණද කියලා දන්නන්න කියලා. තාම ඒ ඉල්ලීමවත් කළා නැහැනේ. ඇයි ඉතින් මේ රජයේ ඉන්න අයගෙත් මුදල් ඒවා ඇති. ඒක නෙමෙයි මේකේ හේතුව. ඒ නිසා මේ දූෂණ ගැන කතාව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වීම ජීවන වියදම් බර ප්‍රවාහනය වියදම් වැඩි වුණා. එතකොට ඔය පාසල් යවනකොට ළමයි ඒ ළමයින්ගේ වියදම් බර වැඩි වුණා. ඊළඟට ඔය බේත් ගන්න ගියාම රජයේ රෝහල් වල බේත් තිබුණේ නැහැ නෙමෙයි. තිබුණු ප්‍රමාණය මදිවීමත් එක්කලා පිටින් ගන්න වෙනවා. ඒ පිටින් ගන්න වෙන ඒවට යන වියදම වැඩි වුණා. මේ ඔක්කොම එකතු වුණාම ජීවන වියදම් බර අත්‍යවශ්‍ය ආහාර බමනක් නෙමෙයි. ඒ මුළු ජීවන වියදම් බර මිනිසුන්ට දැනුණා. අනිත් අතට දූෂණයේ ගෝසාව ගැන මිනිස්සු යම් විශ්වාසයක් තිබුවා. අවිශ්වාසයක් තිබුවා. අනික් අතට පාලන ශෛලිය අධිපතිවාදී කියලා මිනිස්සුන්ට දැනුණා. ඉතින් මේ සියල්ල ජනතාවට දැනුන නිසායි ඔවුන් රජ වෙනස් කරේ. හැබැයි ඒ වගේම ඔබ දැන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් යලිත් වතාවක් ඒ පාලකින්ට බලය දෙන්න කියලා. ඒ පාලකින්ට නෙමෙයි. ඒ ගතිගුණ නැති පාලනයකට ඒ පුද්ගලයන්ම වෙන්න පුළුවන්. නමුත් ඒ ගුණාංග දුර්ගුණාංග නැති. කොහොමද ඔබ ජනතාවට මෙතෙන්දී වගකීම් සහතිකයක් දෙන්නේ මේ පුද්ගලයාගේ දැන් පෙර කී දුර්ගුණාංග නැති බවට? නැති බවට මොකද අපි දැන් මේක මෙහෙවන්නේ අපි ඇතුළු එක්තරා කණ්ඩායමක් නේ. අපි අතර මේ ගැන ඇති වෙන සංවාදය ඒ වගේම අපි ඇති කර ගනිමින් තිබෙන වැඩපිළිවෙල
ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්නා වූ කාර්ය ක්‍රමය එතකොට මේ පාලනයේ ඉදිරි කාලයේදී ප්‍රධාන ලෙස පාර්ලිමේන්තුවේ රැඳෙන නිසා හා අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙකුට තියෙන තනිවරමකින් නොපවතින නිසා බොහෝ දුරට මේක අපි කියන තැන්ට ගේන්න පුළුවන්. මම ඔබට යෝජනා කරොත් 94 දිත් ඔබ උත්සාහ කළා ඔබේ සාඩම්බර වාග් ශෛලියෙන් ඔබ පොරොන්දු වුණා ජනතාවට මේ සියල්ල සිද්ධ වෙනවායි කියලා. හැබැයි අවසානයේදී ඒ රජයත් උන් අවසානයේදී පාලනයට එකතු වුණේ ඔබතුමන්ලා නෙවෙයි වෙනත් පුද්ගලයෝ. මේ රජයේදීත් සිද්ධ වුණේ අන්තිමට රජයට බලපෑම් කළේ වෙනත් පුද්ගලයෝ. ඔබතුමන්ලා වගේ කණ්ඩායම් නෙවෙයි. ඔබතුමන්ලට නිවරදිව කියන්න පුළුවන්ද ඔව් අපි තෙරපුම් කණ්ඩායමක් විදිහට මේක අනිවාර්යයෙන්ම කරනවා කියලා. ඒ ප්‍රශ්නේ අපි අහමු මේ විරාමය. මම ඔබතුමාගේ විමසමින් හිටියේ. ඔව්. දැන් ව්‍යුහය අනුව තමයි මේ කාරණාව ඇත්තටම අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. මේ ජනාධිපති ව්‍යුහය තුළ අපිට කොච්චර වමනාව තිබුණත් පාලනයේ ස්වරූපයන් ජනතාවාදීව කරගන්න බැරි වෙනවා ඒ ව්‍යුහය තුළ. මොකද ඒක එක්තරා අධිකාර බලයක්. ජනාධිපති බලය. පාර්ලිමේන්තු බලය තුළ හා පාර්ලිමේන්තුවේ අගමැති සමග තිබෙන කැබිනට් මණ්ඩලයේ බලය තුළ බොහෝ දුරට පුළුවන් වෙනවා. මොකද අපිට මතකයි 1970 අපි එහෙම කළා. ඒ ක්‍රමය තුළ කොට්ටාස ඡන්ද ක්‍රමයයි පාර්ලිමේන්තුවේ බලයයි අගමැතිය තුළ කැබිනට් මණ්ඩලයයි. අපේ වමනාවන් බොහෝ දුරට අපි ඒ රජය හරහා ඉටු කරගත්. ඔය විශාල ඉඩම් ප්‍රතිසංස්කරණය පවා එවැනි ප්‍රතිඵලයක්. හරි. හොඳයි. ඔබතුමා යම් කාරණාවන් 3ක් ගැන කතා කළා විශේෂයෙන්ම පසුගිය රජයේ බිඳ වැටීමට හේතු. හැබැයි මම හිතන්නේ විශේෂයෙන් මෙතෙන්දී මම විමසන්නට කැමති තවත් කාරණාවක් තිබෙනවා. ඒක තමයි නාගරික සංවර්ධන ක්‍රියාවලියේදී ඉඩම් පවරා ගැනීමේදීත් වාර්ෂිකව හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීම සාමාන්‍ය ජනතාව කෙරෙහි ඒ ඉතා දරුණු ලෙස බලපෑව ජනතාවට. නෑ ඒක අර මම කිව්වේ එකේම එක අංගයක්. අධිපතිවාදී පාලන ශෛලියක අමාරුව මිනිස්සුන්ට දැවුණා. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඒක කොළඹ විතරක් නෙවෙයි හැලියගොඩදී සිද්ධ වුණා කියලා. හැමතැනම නාගරික සංවර්ධන ක්‍රියාකාරීත්වය උනේ කොහේද? ඒ හැමතැනකම ඔක දැවුණා. තිස්ස විතරන හිටපු ඇමතිතුමා සඳහන් කරලා තිබ්බ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකදී පැල්පත් ළඟට සංවර්ධනයේදී පැල්පත් වාසීන් එලවන්න මෙහෙම දේවල් කරන්න සිද්ධ වෙනවායි කියලා. මම ඒක එකඟ වෙන්නේ එලවනවයි කියන එකට මම එකඟ වෙන්නේ ඔවුන්ට විකල්පව ස්ථානගත කරන්න පුළුවන්. මේ කියන්නේ අර තාවකාලිකව වන්දි මුදල් සහ විකල්ප ස්ථානගත කිරීම වන්දි මුදල් ඒක තාකාලික. ඔවුන්ට නිවාස හදාගන්න සල්ලි නෑනේ. නිසා අපි නිවාස හදන්න ඕන. ඔවුන් ජීවත් වූ තැන් නැවත අපි ඔවුන්ට තාවකාලික නිවාස ස්ථාන හදලා දීලා ඒ තැන්වලම හදන්න ඕන හොඳ නිවාස හදලා ඔවුන්ගෙන් යම් ගෙවිය හැකි මුදලක් ලබාගෙන වාරික 100 ගානකින් හරි ඒකේ වටිනාකම ගෙවන්න පුළුවන්. ඔවුන්ට ගෙවිය හැකි වාරික ඔවුන්ට ලබා දෙන්න. මේ සඳහා රජය එක්තරා වගකීමක් දැරිය යුතුයි. ඒ මිනිස්සුන්ට හදන නිවාසවලට මිනිස්සුන්ට එකපාරට ගෙවන්න බෑනේ. හරි. පැහැදිලි. ඉන් කුඩා වාරික. ඒගොල්ලෝ හරියට ගෙදර කුලී ගෙවනවා වගේ. රුපියල් 250ක් නැත්නම් 500ක් 1000ක් ගෙවනවා. එහෙම ගෙවන්න අවුරුදු 100ක් ගිහිල්ලා හරි ඒ ගෙවීම ඉවර වෙන්න පුළුවන්. හැබැයි පහුගිය රජෙන් ගත්ත රුපියල් 50000 වගේ. ඔව් ඒක වැඩි සම්පූර්ණයෙන්ම වැඩි. මිනිස්සුන් අමාරුවේ මිනිස්සු